ඉතින් ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ DS ශ්‍රී ලංකා විසාඩ්ඩයෙන් ගේන අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි ගේන වීඩියෝ එක තමයි අලුත් හැරී පොටර් ස්නේප්ගේ චරිතය ගැන මොකද හිතෙන්නේ. හැරී පොටර් ලෝකයේ අමතක කරන්න බැරි චරිතයක් ගැන අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි සෙවරස් ස්නේප්. අලුත් හැරී පොටර් කතා මාලාවට අලුත් ස්නේප් කෙනෙක් එනවා කියලා නිවේදනය කළාට පස්සේ ලෝකය පුරා රසිකයන් අතර ලොකු කතාබහක් ඇති වුණා. සමහරු කියනවා ඇලන් රික්මන් වගේ ස්නේප් කෙනෙක් කවදාවත් නැවත එන්නේ නැහැ කියලා. තවත් අය කියනවා අලුත් නළුවාට අවස්ථාවක් දෙන්න ඕනි කියලා. ඉතින් අද අපි බලමු අලුත් ස්නේප් චරිතය හොඳ වෙයිද? රසිකයන් කලබල වෙලා ඉන්නේ ඇයි? ඇලන් රික්මන්ගේ රංගනය අභිමවා යන්න පුළුවන්ද? ඒ වගේම අලුත් කතා මාලාවේ ස්නේප් වෙනස් වෙන්න පුළුවන් විදිය. 1. ස්නේප් කියන්නේ කවුද? සෙවරස් ස්නේප් කියන්නේ හැරී පොටර් ලෝකයේ ගැඹුරුම සහ අමුතුම චරිතයක්. මුලින්ම බලනකොට එයා පේන්නේ කේන්තියෙන් ඉන්න බය හිතෙන ගුරුවරයෙක් විදියට. හැරීට කැමති නැති වගේ පේනවා. එයා හැම වෙලේම ග්‍රිෆින්ඩෝ ළමයින්ට දඩුවම් දෙනවා. හැරීව අපහසුතාවයට පත් කරනවා. ඒත් කතාව ඉවර වෙද්දී අපිටම තේරෙනවා ස්නේප් තමයි මුළු කතාවේම විශාලම වීරයා කියලා. ඔහු වෝල්ඩමෝර්ට්ගේ පැත්තේ ඉන්නා වගේ පෙනුනත් ඇත්තටම ඔහු ඩම්බල්ඩෝ වෙනුවෙන් රහසිගතව වැඩ කළා. ඒ වගේම හැරීව ආරක්ෂා කළේ ලිලි පොටර්ට තිබුණු ආදරය නිසා. 2. ඇලන් රික්මන්ගේ අමතක නොවන රංගනය. හැරී පොටර් රසිකයන්ට ස්නේප් කියන්නේ ඇලන් රික්මන්. ඇලන් රික්මන් කියන්නේ ස්නේප්. එයාගේ කතා කරන විදිහ, බලන විදිහ, නිහඬ රංගනය හැමදේම සම තමයි. විශේෂයෙන් සැමදා කියන දර්ශනය. හැරී පොටර් ඉතිහාසයේ හැඟීම්බරම දර්ශනයක්. ඒ නිසා ගොඩක් රසිකයන්ට තාමත් හිතෙනවා ඇලන් රික්මන් නැතුව ස්නේප් කියලා හිතන්නත් අමාරුයි කියලා. අලුත් ස්නේප් ගැන රසිකයන් දෙකට බෙදිලා. අලුත් කතා මාලාව ගැන ආරංචි ආවට පස්සේ ලොකුම කතා බහක් ඇති වුණේ ස්නේප් චරිතය ගැන. සමහරු කියනවා මෙයා ස්නේප් වගේ පේන්නේ නැහැ. තවත් අය කියනවා පරණ චිත්‍රපටයම නැවත කරන්න ඕනේ නැහැ. අලුත් දෙයක් දෙන්න. ඒක තමයි ලොකුම අභියෝගය. මොකද පරණ ස්නේප් චරිතය අද වෙනකම්ම පුරාවෘත්තයක් වගේ. 4. අලුත් කතා මාලාවේ ස්නේප් වෙනස් වෙන්න පුළුවන් විදිය. පරණ චිත්‍රපටවලදී ස්නේප්ගේ කතාවේ ගොඩක් දේවල් කපලා තිබුණා. ඒත් අලුත් කතා මාලාවේ විශේෂත්වය තමයි පොත්වල තිබුණ විස්තර ගොඩක් පෙන්වන්න පුළුවන් වීම. අපිට බලන්න පුළුවන් වෙයි. තවත් හැඟීම්බර දර්ශන ලිලි ගැන මතක මරෝඩර්ස්ලා එක්ක ගැටුම් ස්නේප්ගේ ළමා කාලය ඔහුගේ අඳුරු පැත්ත. පොත්වල ස්නේප් චරිතය තවත් ගැඹුරුයි. 5. රසිකයන් බය වෙලා ඉන්නේ ඇයි? රසිකයන්ට තියෙන ලොකුම බය තමයි අලුත් කතා මාලාව පරණ හැරී පොටර් මායාව නැති කරයිද කියන එක. විශේෂයෙන් ස්නේප් චරිතය ගැන රසිකයන් ගොඩක් හැඟීම්බරයි. රංගනය හොඳ නැත්තම් මුළු චරිතයම නරක වෙන්න පුළුවන්. 6. අලුත් නළුවාට අවස්ථාවක් දෙන්න ඕනේද? හැබැයි සාධාරණ විදිහට බැලුවොත් අලුත් නළුවාට අවස්ථාවක් දෙන්න ඕනේ. මොකද එයා ඇලන් රික්මන්ව අනුගමනය කරන්න එන්නේ නැහැ. එයා තමන්ගේම ස්නේප් චරිතයක් ගේන්නයි එන්නේ. ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඉස්සර ජෝකර් චරිතයට හීත් ලෙජර් තෝරපු වෙලාවෙත් ගොඩක් අය විවේචනය කළා. ඒත් පස්සේ එයා ඉතිහාසගත රංගනයක් දුන්නා. 7. අලුත් ස්නේප් හොඳ වුණොත් අදුරු මායා දර්ශන ස්නේප් සටන් කරන අවස්ථා හොග්වර්ට්ස් රාත්‍රී දර්ශන. හිතලා බලන්න අලුත් කතා මාලාවේ ස්නේප් චරිතය පොත්වලට සමාන විදියට ගැඹුරු හැඟීම් එක්ක ආවොත් අපිට සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක් ලැබෙයි. තවත් දුකක් දෙන්න, තවත් බලවත්, තවත් අඳුරු ස්නේප් කෙනෙක්. 8. අලුත් ස්නේප් චරිතය මුල් පොත්වලට වඩා සමීප වෙයිද? ගොඩක් හැරී පොටර් ෆෑන්ස්ලා කියන දෙයක් තමයි පරණ චිත්‍රපටවල ස්නේප් චරිතය පොත්වලට වඩා ටිකක් සොෆ්ට් විදියට පෙන්වුවා කියන එක. මොකද පොත්වල ස්නේප් තවත් කේන්තියෙන් ඉන්න, තවත් අඳුරු, තවත් භයානක චරිතයක්. එයා හැරීට ගොඩක් සැරයි. නෙවිල්ව බය කරවන තරමට ස්ට්‍රයිට්. ඒ වගේම මරඩර්ස්ලා එක්ක තිබුණ වෛරය පොත්වල ගොඩක් ඩීටේල් වලින් පෙන්නනවා. අලුත් ටීවී සීරීස් එකේ එපිසෝඩ් වැඩි නිසා ඒ හැම ඩීටේල් එකක්ම එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වෙයි. අපිට බලන්න ලැබෙයි
ජේම්ස් පොටර් එක්ක ෆයිට්ස්, සිරියස් බ්ලැක් එක්ක හාට් රෙඩ්, ලිලි ගැන ඩීපර් ස්ටෝරි, ස්නේප්ගේ ලෝන් ලයින්ස්, ඩේත් ඊටර් කාලය. මේ හැමදේම හරියට පෙන්නුවොත් අලුත් ස්නේප් කැරක්ටර් එක මූවි වර්ෂන් එකටත් වඩා පවර්ෆුල් වෙන්න පුළුවන්. 9. ස්නේප් ඇත්තටම වීරයෙක්ද? හැරි පොටර් ෆෑන්ස්ලා අතර තාමත් ඩිබේට් වෙන දෙයක් තමයි ස්නේප් ඇත්තටම වීරයෙක් කියන එක. සමහරු කියනවා ඔව් එයා හැරිව ජීවිතේ පුරාවටම ප්‍රොටෙක්ට් කළා. තවත් අය කියනවා එයා නරක ටීචර් කෙනෙක් කියලා. ඇත්තටම ස්නේප් කියන්නේ පර්ෆෙක්ට් හීරෝ කෙනෙක් නෙමෙයි. එයාට වැරදි තිබුණා. කේන්තිය තිබුණා. අඳුරු පාස්ට් එකක් තිබුණා. ඒත් අන්තිමට එයා තමන්ගේ ජීවිතේ පුද කළා. වෝල්ඩමෝර්ට්ට විරුද්ධව. ඒකයි ස්නේප් කැරක්ටර් එක මෙච්චර ස්පෙෂල් වෙන්නේ. 10. අලුත් ස්නේප් අසාර්ථක වුණොත්. හැබැයි අනිත් පැත්තෙන් බැලුවොත් අලුත් ස්නේප් කැරක්ටර් එක ෆේල් වුණොත් ෆෑන්ස්ලා ගොඩක් කලබල වෙයි. මොකද හැරි පොටර් රීබූට් එකේ ලොකුම එක තියෙන්නේ ස්නේප් කැරක්ටර් එකට. වැරදි ඇක්ටිං, වීක් ඉමෝෂන්, හරි මිස්ටරි එක නැති වුණොත් කැරක්ටර් එකේ මැජික් එකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා රයිටර්ස්ලාත් ඇක්ටර්ස්ලාත් ලොකුම ප්‍රෙෂර් එකක් ගන්නවා. අපේ අවසාන අදහස නම් අලුත් ස්නේප් චරිතය ගැන ඉක්මනින් තීරණයක් ගන්න හොඳ නැහැ. අවිට කතා මාලාව ආවට පස්සෙම හරියටම බලන්න පුළුවන් වෙයි. සමහර විට අලුත් නළුවා අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහේ අතිවිශිෂ්ට රංගනයක් දෙයි. නැත්තම් ඇලන් රික්මන් තාමත් හැමදාටම හොඳම ස්නේප් විදිහටම ඉදීවි. හැබැයි එක දෙයක් නම් නියතයි. ස්නේප් කියන්නේ හැරි පොටර් ඉතිහාසයේ අමතක නොවන චරිතයක්. ස්නේප්ගේ දුක හංගපු ජීවිතය. ස්නේප් ගැන හිතද්දි ගොඩක් අයට මතක් වෙන්නේ කේන්තියෙන් ඉන්න ටීචර් කෙනෙක්. ඒත් ඇත්තටම එයාගේ ජීවිතේ ගොඩක් දුක තිබුණා. ළමා කාලේම එයා තනි වෙලා හිටියා. ස්කූල් එකේදීත් කොන්නෙලා වගේ මුහුණ දුන්නා. එයාට සතුටක් දැනුන එකම කෙනා වගේ හිටියේ ලිලි. ඒත් අන්තිමට එයා ආදරය කරපු කෙනාවත් අහිමි වුණා. ඒ දුක නිසාම එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ස්නේප් සහ හැරි අතර සැඟවුණු සම්බන්ධය. ස්නේප් හැරියට කැමති නැති වගේ පේන්න හේතු ගොඩක් තිබුණා. මොකද හැරිව දැක්ක ගමන් හැරි වෙලේම එයාට මතක් වුණේ ජේම්ස් පොටර්ව. ජේම්ස් කියන්නේ ස්නේප්ගේ ස්කූල් එනමි කෙනෙක්. ඒත් හැරිගේ ඇස් දෙක දැක්කාම එයාට ලිලිව මතක් වෙනවා. ඒ නිසාම ස්නේප් ඇතුලෙන් හැරිව ප්‍රොටෙක්ට් කළා. හැරි දැනගෙන හිටියේ නැති වුණාට ගොඩක් වෙලාවට එයාගේ ජීවිතය බේරුනේ ස්නේප් නිසා. අලුත් කතා මාලාවේ බලන්න කැමති දේවල්. අලුත් හැරි පොටර් කතා මාලාවේ ෆෑන්ස්ලා බලන්න ආසම දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් ස්නේප් ගැන. මර්ඩර්ස්ලාගේ කාලය. ලිලි සහ ස්නේප් ෆ්‍රෙන්ඩ්ෂිප් එක. ස්නේප්ගේ ස්කූල් ලයිෆ් එක. ඩෙත් ඊටර් කාලය. ඩම්බල්ඩෝ එක්ක සීක්‍රට් ප්ලෑන්ස්. මේ දේවල් හරියට පෙන්නුවොත් ස්නේප් කැරක්ටර් එක තවත් ඉමෝෂනල් සහ පවර්ෆුල් වෙයි. ස්නේප් චරිතය අදටත් ජනප්‍රියයි. හැරි පොටර් කතා ඉවර වෙලා අවුරුදු ගොඩක් ගියත් ස්නේප් චරිතය තාමත් ජනප්‍රියයි. මොකද එයා පර්ෆෙක්ට් හීරෝ කෙනෙක් නෙමෙයි. එයාට වැරදි තිබුණා, දුර්වලතා තිබුණා, අඳුරු පැත්තක් තිබුණා. ඒත් හැමදේම අතරින් එයා ආදරේ, පසුතැවීම සහ කැපවීම පෙන්නපු චරිතයක්. ඒකයි ෆෑන්ස්ලා තාමත් ස්නේප් ආදරෙන් මතක් කරන්නේ. අවසාන කොටස. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ? අලුත් ස්නේප් චරිතය හොඳ වෙයිද? නැත්නම් ඇලන් රික්මන් තමයි හැමදාටම හොඳම ස්නේප්ද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. හැරි පොටර් වීඩියෝ බලන්න කැමති නම් channel එක